අද අපි කතා කරන්න හදන්නේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මට මෙඩිකල් ස්ටුඩන්ට් ලයිෆ් එක මගින් බලෙන්ම වගේ self discipline කියලා දුන්න විදිය ගැන. ඉතින් ඔයත් self discipline හදාගන්න බැරුව struggle කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට පොඩි help එකක් වෙයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් guys, ඔයාලට ජීවිතේ dreams තියෙනවා, goals තියෙනවා, අරමුණු තියෙනවා. ඉතින් මේ goals මේ අරමුණු සාමාන්‍යයෙන් challenging. ඒවට ගොඩක් වැඩ කරන්න වෙනවා, ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒක ඔය එක්සෑම් එකකට පාඩම් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි බිස්නස් එකක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක් හරි ඇඟේ බර අඩු කරගන්න, ෆිට්නස් එක හදාගන්න. එහෙම නැත්නම් සල්ලි ටිකක් එකතු කරගන්නවා වෙන්න පුළුවන්. මේ මොන දේ වුණත් ඒ අරමුණ ළඟා කරගන්න ගොඩක් අමාරුයි, ගොඩක් මහන්සි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ මේ චැලෙන්ජින් දේවල් ඉටු කරගන්න අපි ඩිපෙන්ඩ් වෙන්නේ මොටිවේෂන් කියන එක මත. ඉතින් අපි එදිනෙදා ජීවිතයේ මේ මොටිවේෂන් කියලා හඳුන්වන්නේ අපිට මූඩ් එකක් තියෙනවද නැද්ද කියන එක ගැන. සරල උදාහරණයකින් කියනවා නම් හිතන්න ඔයා මොකක් හරි එක්සෑම් එකකට රෙඩි වෙන කෙනෙක් කියලා. ඔයා දන්නවා ඔයාට ගොඩක් මැටීරියල් තියෙනවා, කවර් කරන්න, ගොඩක් පාඩම් කරන්න තියෙනවා. එතකොට ඔයා කල්පනා කරලා බලනවා මට මේ වෙලාවේ මූඩ් එකක් තියෙනවද? මට මේ වෙලාවේ මූඩ් එකක් නැහැ වැඩ කරන්න. ඒ නිසා මම වැඩ කරන්න ඕනේ නැහැ. තවත් වෙලාවක උදේ නැගිටිලා පස්සේ ඔයාට ලොකු එනර්ජි එකක් දැනෙන්න පුළුවන්, ලොකු මොටිවේෂන් එකක් තියෙනවා, ඔයාට ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඔය වෙලාවට පැය 4-5 වැඩ කරනවා. ඒත් ඊළඟ දවසේ එහෙම නැත්නම් එදාම හවස ඔයාට මූඩ් එකක් නැහැ. ඔයාට වැඩ කරගන්න හිතෙන්නේ නැහැ. ඔයා නිදා ගන්නවා. ඉතින් ඔයා හිතනවද මේ මූඩ් එක මත එහෙම නැත්නම් මේ මොටිවේෂන් එක මත ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් කියලා ඔයාගේ සාර්ථකත්වය එහෙම නැත්නම් ඔයාගේ goals achieve කරන්න? උත්තරේ තමයි එහෙම කරන්න බෑ. ඉතින් ඔයා මොටිවේෂනල් වීඩියෝ එකක් බලපු වෙලාවට ඔයාට ගොඩක් වැඩ කරන්න පුළුවන් කමක් එනවා. ඔයාට ගොඩක් වැඩ කරන්න පුළුවන් කියලා මොටිවේෂන් එකක් එනවා. ඔයා ඒ වෙලාවට වැඩ කරනවා. ඒත් in the long run ඔයාලා හිතලා බැලුවහම ඔයාගේ ඇක්ෂන් එක ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ ඔයාගේ මූඩ් එක මත. ඉතින් guys, මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් වුණාට පස්සේ මේ දේවල් ගොඩාක් වෙනස් කරගන්න මට සිද්ධ වුණා. මෙඩිකල් ස්ටුඩන්ට් ලයිෆ් එකේ මුල් වසර 2-3 වැඩිපුර මේක දැනුන්නේ නැති වුණත් ඒත් third year, fourth year, final year විතර වෙද්දී මේක විශාල විදියට මට දැනෙන්න ගත්තා. ඔයාලා දන්නවා ඇති, ඔයාලා අහලා ඇති මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා විදියට අපි ගොඩක් මහන්සි වෙනවා. අපි හැමදාම යන්න ඕන 100% attendance තියෙන්න ඕන. ඒ වගේම හරියට වෙලාව උදේ 8 වෙද්දී අපි වෝඩ් එකේ ඉන්න ඕන. එතකොට අපි ඊට කලින් කාලා බීලා කරන්න තියෙන ඔක්කොම දේවල් කරගෙන කලින් නැගිටලා ඊට කලින් පාඩම් කරලා ඒ හැමදේම කරගෙන අපි හරියටම වෙලාවට අපේ work වලට attend කරන්න ඕන. ඒ කියන්නේ punctuality අම්බානික බලනවා. ඉතින් ඊළඟට ගොඩක් ටෆ්, ගොඩක් work load එකක් තියෙනවා. ඒ work load එක clinicals වෙන්න පුළුවන්, කියන්නේ hospital works. ඔයාලා patient කෙනෙක් විදියට hospital එක admit වෙලා තියෙනවා නම් ඔයාලා සමහරලාට දැකලා ඇති. medical students විදියට අපි ඔයාලත් එක්ක කතා කරනවා, අපි ඔයාලගේ විස්තර කතා කරනවා, අපි ward classes වලට සහභාගී වෙනවා. ඒ හැම දෙයකින්ම පස්සේ අපි ගෙදර ඇවිල්ලා self study කරනවා, අපි self වැඩ කරන්න ඕන. මේ ඔක්කොම සමහර දවස්වලට අපිට night shift set වෙනවා. ඒ night shift එකක් සමහරලාට රෑ 12 විතර වෙනකන් තියෙන වෙලාවල් තියෙනවා. ඊට වැඩිය night shift තියෙන වෙලාවල් තියෙනවා. හැමදාම නෙමෙයි. ඉතින් guys, ඔයාලා හිතනවද මේ lifestyle එක maintain කරන්න මට මගේ mood එක මත depend වෙලා කරන්න පුළුවන් කියලා? ඒකට උත්තරේ ඒක කරන්න බෑ, impossible. ඒ නිසා තමයි මේ lifestyle එක බලෙන්ම මට self discipline ඇති කරගන්න මාව උනන්දු කෙරෙව්වේ. ඉතින් ඔයත් හිතලා බලන්න, අපි අපේ mood එක මත depend වෙලා අපි අපේ මොටිවේෂන් එක මත ඩිපෙන්ඩ් වෙලා අපේ අරමුණු, අපේ goals ඒවට සාර්ථක වෙන්න බෑ. ඒක achieve කරන්න කවදාවත් බෑ. ඒ නිසා guys, ඔයාලා self discipline කියන එක අනිවාර්යයෙන්ම හදා ගන්න ඕන. ඒක එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක එදිනෙදාම ප්‍රැක්ටිස් කරන්න ඕන. හැමදාම ප්‍රැක්ටිස් කරන්න ඕන. මුල් ටිකේ කියලා වෙලා යාවි, මුල් ටිකේ කරගන්න බැරි වේවි. ඒ වුණාට ඔයාලා හැමදාම try කරන්න ඕන self discipline හදා ගන්න. ඉතින් ඒක කරන්න හොඳම දේ තමයි ඔයාට තියෙන අරමුණයි. එක්සෑම් එක පාස් වෙන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වගේ ඇඟේ බර අඩු කරලා ෆිට්නස් එක හදාගන්න වෙන්න පුළුවන්. ප්‍රොමෝෂන් එක වැඩ කරන මේ මොන දේ වුණත් ඒකට කරන්න ඕන දේවල්, ඒකට කරන්න ඕන ඒ ගෝල් එක achieve කරන්න ඕන ඒ පොඩි මයික්‍රෝ ස්ටෙප්ස් ඔයාලා මූඩ් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව, මූඩ් එක මොකක් වුණත්
ඔයාලගේ හැමදාම කරන්න ඕන. ඔයාලා self discipline එක හදාගෙන ඔයාගේ සම්පූර්ණ ජර්නි එක පොඩි මයික්‍රෝ ගෝල්ස් වලට කඩලා ඒ මයික්‍රෝ ගෝල්ස් daily achieve කරන්න ඔයාලා මහන්සි වෙන්න ඕන. මම එක උදාහරණයක් කියන්නම්. මේ motivation self discipline කියන එක ඔයාලට හොඳ අවබෝධයක් ඇති කරගන්න. ඔයාලා දන්නව නේද ඔය අවුරුදු කාලෙට පත්තු කරන නිලාකූරු ගැන. ඉතින් motivation කියන්නේ මෙන්න මේ වගේ නිලාකූරක් වගේ. ඒක ඉක්මනට දැවෙනවා, ආලෝකවත් වෙනවා, ගොඩාක් ලස්සනට පත්තු වෙලා ඉක්මනට කෙටි කාලයක් ඇතුළත නිවිලා යනවා. ඒ වගේද guys ඉටි පහනක් එහෙම නැත්නම් පොල් තෙල් පහනක්. අපි ඒක පත්තු කරගන්න ලෝ ගේමක් දෙන්න ඕන. අපි ඒකට තෙල් දාන්න ඕන, හරියට පහන් තීර සෙට් කරන්න ඕන, කාසියක් තීර ලස්සනට බැලන්ස් කරන්න ඕන. ඊට පස්සේ තෙල් අඩු වෙන්න අපි ඒකට තෙල් පුරවන්න ඕන. හුලංකින් වැස්සින් ආරක්ෂා කරගන්න ඕන. මේ විදියට මේ හදාගන්න පොල් තෙල් පහනක් මේ නැත්නම් ඉටි පහනක් අපිට ජීවිතය කියන කළුවර උමග තරණය කරලා අපේ ගෝල්ස් වලට, අපේ අරමුණු වලට ළඟා කරගන්න ළඟා වෙන්න අපිට ආලෝකය ලබා දෙනවා. ඉතින් හිතන්න guys ඔයාලා අර මං කිව්ව විදියට මේ කළුවර උමග හරහා යන්න, එහෙම නැත්නම් කළුවර උමගට ආලෝකය ළඟා කරගන්න ඔයාලා තෝරගන්නේ නිලා කූරක්ද එහෙම නැත්නම් මේ ඉටි පහනක්ද පොල් තෙල් පහනක්ද කියන එක. ඉතින් ඔයාලට තේරෙනවා ඇති guys මොටිවේෂන් එක මත ඩිපෙන්ඩ් වෙලා ඔයාලගේ ජීවිතය සක්සස්ෆුල් කරගන්න ගොඩාක් අමාරුයි. ඒක කන්සිස්ටන්ට්ලි කරන්න බෑ. ඒ නිසා ඔයාලා හදා ගන්න ඕන හැබිට් එකක් self discipline කියන්නේ. ඉතින් මේක එක දවසකින් දෙකකින් හදා ගන්න බෑ. අවුරුද්දකින් හදා ගන්න බැරි වෙයි. ඒත් ඔයාලා වැටි self discipline හදා ගන්න උත්සාහ කරන්න ඕන. හැමදාම ඔයාගේ ගෝල් එක achieve කරගන්න පොඩි මයික්‍රෝ ස්ටෙප්ස් කලින් කිව්වාගේ හදාගන්න. ඒ මයික්‍රෝ ස්ටෙප්ස් ටයිම් ටේබල් එකකට දාලා මේ මම මේ ටික කරනවා කියලා හදාගෙන එදා ඒ වැඩ ටික අනිවාර්යෙන් කරන්න. ඔයාලට මූඩ් එක මොකක් වුණත්, ඔයාට කොච්චර වැඩ කරන්න බෑ කියලා හිතුණත් ඔයා ඒක කරන්න ඕන. හැමදාම තමන්ව පුෂ් කරන්න ඕන ඒ ගෝල් එක achieve කරන්න. චූටි ගෝල්ස්. ඉතින් මේ විදිහට ඔයාලා self discipline කියන එක ඒ ආයුධය හොඳට මෝහත් කරලා ඔයාලගේ ජීවිතයට හොඳ ආයුධයක් විදිහට තියාගත්තොත් ඉතින් ඔයාලගේ ජීවිතය unstoppable. ඔයාලගේ ජීවිතය දිනන්න පුළුවන්. ඔයාලට ඕනෑම ඔයගලගේ අරමුණක් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් guys වීඩියෝ එක ඔයාලට help එකක් වුණා නම් ඔයාලා වගේම struggle කරන යාළුවෙක්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම please වීඩියෝ එකට like එකක් දාන්න. channel එකට ඔයා subscribe කරපු නැති කෙනෙක් නම් channel එකට subscribe කරන්න. ඒ like එක, ඒ subscribe count එක වැඩි වෙන එක මට මේ busy life එක තියෙද්දිත් මට මේ වගේ වීඩියෝ එකක් share කරගන්න මම උනන්දු කරන සාධකයක් වෙනවා. එහෙනම් මේ වගේ personal development ඇති කරන වීඩියෝ එකකින් ඔයාලව ආපහු හම්බ වෙනකන් මම ගිහින් එන්නම්. හැමෝටම good luck. Goodbye.